දැන් සද්දය ඇහෙද්දි මේ ඇහිීමේ මේ ඇහෙන සද්දය යන්නේ. දැන් ඔබ වහන්සේ කොච්චර කතා කළත් මේ දැන් මේ දවස්වල සීතල දැනෙනවානේ. ප්‍රශ්නේ දැනෙනවානේ. එතකොට බලන්න ඔන්න ඔය උතන හොඳට බලන්න. හරි. මෙන්න හරි. එහෙනම් ඔබට රස්නේ සීතල කියලා දැනෙනවා නම් හරි ඒ දැනීමටම අවදි ගෙනියන්න. හරි ඒ දැනීම බලන්න ඔය දැනීමේ කොතනකවත් කියනවද ශරීරයට මේක දැනෙන්නේ. ඔන්න බලන්න උතනක් දැක්කද? අපි සීතල ගන්න ඇඟක් කියලා එකක් සංස්කරණය කරනවා. සීතල හැටියට ඒ හැඟි ඒ දැනීමට ගෙනින්න බලන්න සිහිය. ඒ දැනීමේ ඇඟක් තියෙනවද? ඇඟට දැනෙන්නේ කියලා ඔය දැනීමට ඇඟවල් නැහැනේ. අන්න බලන්න එතකොට තේරෙයි. ඒ සීතලයි කියලා දැනෙනවනම් හරි සීතල නෑ කියන්නේ. හරි ඒක බලන්න ඒකේ. එතෙන්ට සිහිය ගෙනියන්න. ආන් එතකොට තමයි අර බාහි දාරුතිරහන්ට උපමාව තේරෙන්නේ. දිත්තේ දිත්ත මත්තා සෝදේස මත්තා මුතේ මුත කියන ඔය උතර ඔය ඔන්න ඕකයි කියන්නේ. ඔන්න ඔතෙන්ට ඔය හැබැයි ඕක පුළුවන් ද ඔය කියන සිහියට එන්න. ඔය ඇත්තටම සිහිය කියන්නේ ඔන්න ඔතෙන්ට. දිත්තේ දිත්ත මත්තා සුතේ සුත මත්තා මුතේ මුත මත්තා බලන්න දැනීම හරි දැනෙනවා නම් බලන්න ඉතින් දැනීමට වෙනේව ගැට ගහන්න එපා ඇඟවල්. අය ඇඟවල් ගැට ගහන්න ඕනේ නෑනේ මේ ඇඟ කතාවක් නෑනේ ඇඟ කියලා කතාවක් තියෙනවා මේ සීතලට. අපි කරම ඇඟට දැනෙනවා. අන්න ඔතනයි අපි සංස්කරණය එක දැක්කද? සීතලට පැවැත්මක් හැදෙන්නේ මගේ ඇඟට දැනෙන සීතල. ආන් දැක්කද උතන මමෙක් හැදෙන හැටි? අංක දකින්න. අන්න එතන බණ්ඩයි අවදිය සිහියෙන් හොඳට බලන්න. දැන් මේ හිතන්න වඩාත් වඩා කියන්නේ බලන්න ඉතින්. ඒ දැන් වාඩි වෙලා මේ සීතල කියන කතන්දරේ අයින් කළා දැනීමටම හිත අවදියෙන් ඉන්න. ඒ දැනීමත් එක්ක අවදියෙන් ඉඳින්න ඔබට තේරෙයි මේ දැනීමට ඇඟ කතාවල් කොහෙවත් දෙන්නේ නැති බව. ඉතින් හිතලා බලන්න ඔය මේ නායන වෙලාවේ ඕක අහුවෙච්ච කෙනෙක්ට ඔන්න ඔය සිහිය තිබ්බනම් කොහොමද? කොච්චර නිදහසේ අවසාන හුස්ම ගත කරයිද? කොච්චර සාමකාමී වෙයිද? ඒක කොච්චර සොඳුරු මරණයක් වෙයිද? ඒ මරණයක් නෑනේ. මරණය වෙන්නේ මෙතන මේ ඔක්කොම දැනෙන ශරීරයකට කියලා හිතන් ඉන්න අයටද? මේ ඔක්කොම දැනීම තියෙන සිරුරකට කියලා. හැබැයි බලන්න සිරුර කියන එක කවදාකවත් අපිට හම්බෙච්ච දෙයක්ද කියලා. ශරීරය කියන එක කවදද ඔබ හම්බෙලා දින ඔබට ජීවිතේ කිසිම දවසක ශරීරයක් දැකලා දින හම්බෙලා දිනවද? මේ පෙනීම තුල ශරීරය කියන්න බෑනේ. මේ ඇහෙන්නේ ශරීරය කියන්න බෑ. මේ දැනෙන්නේ මේ දැනීම ශරීර දැනීමක් ඇරෙන්න ශරීරයක් කවදද හම්බුනේ බලන්න. ඔය ශරීරයට මේ ඔක්කොම වෙන්නේ කියන සංස්කරණයක් නෙමෙයිද බලන්න තියෙන්නේ. ඒ ශරීරය කියන එකට ආයේ සීතලවත් උණුසුමවත් ගැට ගහන්න නැතුව ශරීරය කියන චේතනාව මොකද්ද කියලා බලන්න. වෙනේව ගැට ගහන්න නැතුව එතකොට ඔබට ශරීරය කියන සංකල්පේ සංස්කාරේ ශරීරයක් හමු නොවේවි. හොඳට බලන්න එතන. ඒක හොඳට දෙන්න ගියොත් තේරෙයි ශරීරය කියන්නේ සංකාරයක් මිසක් පවතින යථාර්ථයක් නෙමෙයි. අපිට ශරීරය කියන දේ පවතින යථාර්ථයක් හැටියට දැනෙන්නේ. සංස්කාරයක් කියන නුවණ නෙමෙයි තියෙන්නේ. ඒකනේ මිනිස්සු මෙච්චර බය. බලන්නකෝ අර මොනවද අර මේ වික්ටෝරියා ජලාශය කියලා කියලා දිව්ව විදිය. බය. තැති ගැන්ම. මේ දහම පිළිබඳ ගැඹුරු අවබෝධයක් නැහැ. එහෙනම් බෞද්ධ අපි බුදුන් වහන්සේගේ දහම ඇහුවට මේ සංස්කාර පිළිබඳව එහෙම ධර්මයේ එහෙම ගැඹුරින් විමසලා නැහැ. ඒ ධර්මයේ ගැඹුරින් විමසු නැති හින්දා අපිට හිතෙන්නේ මේ කාය සංස්කාරයක් කියලා නෙමෙයි හිතෙන්නේ. කය කියන එක පවතිනක් කියලා. බුදුහාර කියන්නේ කය කියන්නේ මහණෙනි සංස්කාරයක්. ඒක සංස්කාරයක් විදිහට තේරුම් ගන්න තියෙන ක්‍රමේ තමයි වෙන දෙයකට සංසන්දනය කරන්නේ නැතුව කය කියන්නේ මොකද්ද කියලා බලන්න. කයට සීතල ගැට ගහන්නත් එපා. සීතල කියන එකට කයක් ගැට ගහන්නත් එපා. බලන්න එතකොට